හෙලෝ යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් මං අද අරන් ආවේ JB වල හවසක් ගත වුණ විදිහ. ඉතින් කලින් වීඩියෝ එකේ මම අරගෙන ආවේ එදා උදේ ඉඳන් හවස් වෙනකන් අපි මොනවද කරේ ඒ දේවල් ටික වීඩියෝ එකේ තියෙන්නේ අපි හවස මොනවද කරේ කියලා. අපි හිටියේ RNF මෝල් එක ඇතුලේ තියෙන අපාර්ට්මන්ට් එකක. මෝල් එක ඇතුලේ කියන්නේ මෝල් එක පහළ අපි ඉඳි අපාර්ට්මන්ට් එක තිබුණේ උඩ. ඉතින් මේ අපි පොඩ්ඩක් ඇවිදලා බැලුවා අපිට මොනවද ගන්න තියෙන්නේ කියලා. එතකොට තමා මේ ගොතපු නූල් වලින් තියෙන ඔය එක එක දේවල් තියෙන ෂොප් එකක් හම්බුනේ. අපි එතනත් ටිකක් ඇවිදලා මොනවද ගන්න තියෙන්නේ කියලා බැලුවා. ඒ වුණාට අපි මුකුත් ගත්තේ නෑ. අපි කන්න දෙයක් මොනවා හරි ගන්න කියලා බලද්දි අපිට මේ මයි නූඩල් කියන ෂොප් එක හම්බුනේ. ඇත්තටම මේකේ කෑම හරි රහයි. අපි දෙන්න 3 layer milk tea දෙකකුයි නූඩල් එකකුයි ගත්තා. ඒ නූඩල් එක dry chicken මොනවා හරි එකක් මට ඒක හරියටම මතක නෑ. ඊට පස්සේ ඉතින් අපි කෑවා. මම chopstick එකෙන් කන්න හරියට දන්නේ නෑ. ඒ වුණාට පුළුවන් විදියට බලන්නත් එක්ක කෑවා. කාලා ඉවර වෙලා අපි පොඩක් එළියට යන්න කියලා බැලුවේ කොහේ හරි පොඩක් ඇවිදින්න. ඊට පස්සේ යන්න තැනක් බැලුවට අපිට හම්බුනේ නෑ. ඒ හරිය අපි ඇවිදලා බැලුවා. එහෙම බලන්න තරම් දෙයක් තිබුණේ නෑ. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේ Google search කරලා බැලුවා යන්න තැනක්. එතකොට අපිට තැනක් හම්බුණා. ඔයාලත් කොහේ හරි කියන්නේ ඇවිදින්න යනවා නම් Google search කරලා බලන එක තමයි හොඳම දේ. කාගෙන්වත් ඇහුවටවත් එහෙම වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා Google search කරලා බලන්න. ඒකල්ල අපි හොයාගත්තේ මේ චයිනා ටවුන් වගේ නිකන් චයිනීස් view එකක් තියෙන පැත්තක්. ඒකේ මේ රෑට ඔය ස්ට්‍රීට් වල ඇඳුම් දාලා තියෙනවා. ඒ පැත්ත රෑට හරි ලස්සනයි. ඉතින් මේ අපි ඇවිල්ලා පොඩක් ඇවිද්දා. ඇත්තටම මේ වෙලාවේ අපි එහෙම එන්න හිතාගෙන ඉඳිය ගමනකුත් නෙවෙයි. මේ හරිය ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඔයාලා බලන් ඉන්නකො vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒකල් අපි ඒ ස්ට්‍රීට් එකේ ඇවිදිද්දි මෙහෙන්දි අඳින තැනක් හම්බුණා. ඉතින් මෙහෙන්දි අඳින්න එතන උනේ රින්ගිත් 10ක් විතර. අපි හොයාගත්ත, ඒ කියන්නේ අපි පෙන්නපු ඩිසයින් එකට රින්ගිත් 10ක් විතර තමයි ගත්තේ. ඉතින් අපි ඇඳා. හැබැයි ඒක සතියක් විතර වගේ තමයි තිබුණේ මගේ නම්. ඉතින් අපි මෙහෙන්දි ඇඳලා ඔය ඉස්සරහට ඇවිදගෙන යන ගමන් මේ ස්ට්‍රීට් එකේ ඇඳුම් තව ඔය එක එක ඇක්සසරීස් තිබුණා. තව ඔය ෆෝන් වල එක එක මේ කැචමැටික් තිබුණා. ෆෝන්ස් තිබුණා. ඒ වගේ තව තිබුණා ෂූස්, කෑම, ඔය මෙහෙන්දි අඳින තැන්, එහෙම ගොඩක් දේවල් තිබුණා. මට හිතෙන්නේ මේ දවස්වල මුස්ලිම් අයගේ මේ අවුරුද්දනේ. එතකොට යාලා ඒ කාලෙට විතරයි වෙන්නේ නැති සමහර විට මේ ස්ට්‍රීට් එකේ එක එක බඩු දාන්නේ. මම ඒක හරියටම දන්නේ නෑ.
මගේ යාළුවගේ දෙන්නගෙම ෆෝන් වල බැටරි බැස්සා. මොකද මේ අපි ඇත්තට මෙච්චර වෙලා ඉන්න හිතාගෙන ආපු ගමනක් නෙවෙයි. එවලෙම අපිට හිතුණා, අපි Google search කරලා බැලුවා, අපි ටැක්සියක් දාගෙන ආවේ මේ තැනට. ඉතින් ඒ වුණාට අපි ගොඩක් ඇවිත්තා, ෆොටෝස් ගොඩක් ගැහුවා. ඉතින් මේ අපි දැන් ඉස්සෙල්ලත් මේ පැත්තේ ඇවිදලා ගියා. දැන් ආපහු අපි මේ පැත්තට ආවා. ඉතින් මේ බලන්නකෝ vlog එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි ස්ට්‍රීට් එකේ ගොඩක් වෙලා ඇවිදලා අප්පාර්ට්මන්ට් එකට යන ටැක්සි එකක් දැම්මා. අපි අප්පාර්ට්මන්ට් එකට ආවා. මට ටැක්සියේ නේම වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අප්පාර්ට්මන්ට් එකට ඇවිල්ලා අපි ෆිල්ම් එකක් බැලුවා. ඉතින් මැලේසියාවේ අවස්වරු ඔහොම තමයි ගත වුණේ. ඉතින් මේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්න මැලේසියාවේ ගෙවුණු දෙවනි දවස. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. bye.